ආයුබෝවන් සුබ දවසක්. ෆින්ලන්තය කියන්නේ කවුරුත් දන්න යුරෝපයේ ඉහළ ආර්ථිකයක් සහිත පාස්පෝර්ට් රෑන්ක් එක අතින් ගත්තාම ලෝකයේ 3 වෙනි තැනට ඉන්න ධනවත් ලස්සනම රටක්. ඉතින් අද වීඩියෝ එකකින් ෆින්ලන්තයට යන්න පුළුවන් ඉක්මනම පහසුම ආරක්ෂිතම ක්‍රමයක් ගැන ඔයාලට මේ වීඩියෝ එකකින් කියලා දෙනවා. එන රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක. ඔයා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එකට අලුත් නම් මම මේ channel එකෙන් යුරෝපයේ job එකකට එන ක්‍රම, ඒ වගේම යුරෝපය පිළිබඳ තොරතුරු, Schengen visa ගැන තොරතුරු, වෙන දේ ගැන කතා කරනවා. ඉතින් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මොකද මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට වීඩියෝ එක මගේ හැරෙන්නේ නැතුව බලන්න පුළුවන්. කෙනෙක්ට ෆින්ලන්තයේ residence visa එකකට යන්න ක්‍රම දෙකක් තියෙනවා. job visa එකකින් අනික vocational training එකකට. මේ දෙකෙන් පහසුම ක්‍රමය වන්නේ vocational training එකට යන එක. ඉතින් මේ ෆින්ලන්තයේ free education ලබා දෙන vocational training school තියෙනවා. මේ ආයතන හැම වසරකම අගෝස්තු සිට වසරේ අවසානයේ දක්වා මේ පාඨමාලාවලට යුරෝපියන් සහ යුරෝපයේ පිටත සිසුන් බඳව ගැනීම කරනවා. ඒ වගේම මේ ආයතන ලබා දෙන පාඨමාලා වන්නේ mechanic, machinist, cook, welder, plumber, electrician, barman, front worker මේ ශේෂ්ත්‍රවල වෘත්තීය පුහුණුව ලබා දෙනවා. පුහුණු පාඨමාලා සඳහා ඉල්ලුම් කිරීමට ඔයාලට සුදුසුකම් කීපයක් අවශ්‍ය වෙනවා. පළවෙනි එක secondary school certificate එක අවශ්‍ය වෙනවා. ඒ වගේම දෙවෙනි එක ඔයාලට degree එකක් හෝ master එකක් තියෙනවා නම් ඒකේ qualification එක ඉදිරිපත් කරන්න පුළුවන්. එක් වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා එක් විදිහට qualifications එන ඉල්ලන්නේ. එතකොට හැම පාඨමාලාවකටම degree අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට සමහර වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා secondary school certificate එක තිබ්බහම ඇති. තුන්වෙනි එක ඔයාගේ English proficiency එක prove කරන්න IELTS හෝ Duolingo කියන ටෙස්ට් එක කරලා ඒ certificate එක තියෙන්න ඕනේ. සහ අවසාන වශයෙන් ඔයාලට වළංගු විදේශ ගමන් බලපත්‍රයක් තියෙන්න ඕනේ. හරි එහෙනම් අපි යමු computer screen එකට. මොනවද මේ vocational school සහ කොහොමද මේවට apply කරන්න කියලා බලමු. පළවෙනි vocational school එක තමයි මේ Riveria කියන vocational training school එක. Google එකේ riveria.fi කියලා type කරලා මේ website එකට එන්න. මේක තියෙන්නේ Finnish language එකකින් නම් මේ දකුණු පැත්තේ ඉහළ කෙරවලේ තියෙනවා language එක select කරන්න. ඔයා එතනින් English කියන language එක select කරගන්න. ඊට පස්සේ මේක English වලින් පෙන්නනවා. ඉතින් මේකේ මේ උඩම තියෙනවා for international applicants කියලා. මේ link එක උඩ ඔයාලා click කරන්න. ඒ click කරාට පස්සේ ඔයා එනවා මේ වගේ page එකකට තව. ඊට පස්සේ මෙතන පෙන්නනවා ඔයාලට මේ courses වලට apply කරන්න මොනවද අවශ්‍ය සුදුසුකම් කියන එක ගැන මෙතන ඔයාලා සඳහන් කරලා තියෙනවා. සහ මොනවද එයාලගේ තියෙන courses international students ලාට මොනවද තියෙන courses කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. English වලින් තියෙනවා mechanical engineering. එතකොට තව social and healthcare, cleaning and property service, food preparation, restaurant and catering service කියන මේ ක්ෂේත්‍රවල එයාලා vocational training ලබා දෙනවා. 2025 8/28 ඉඳලා 9/10 වෙනකම් මේ courses වලට ඔයාලට apply කරන්න පුළුවන්. ඔයාලා මෙයාලා ඉල්ලන සුදුසුකම් ready කරගෙන තියාගෙන ඉන්න. ඔයාලා ඒ application date eකට ඊට පස්සේ ඔයාලට apply කරන්න පුළුවන් මේ courses වලට. මේ courses ගැන තවත් විස්තර දැනගන්න මෙතන මේ see instruction for applying on the page of each training here කියන තැන click කරන්න. එතකොට තව ඔයා මේ වගේ page එකකට එනවා. එතනින් තව සම්පූර්ණ විස්තර බලා ගන්න පුළුවන් courses වලට apply කරන්න අවශ්‍ය සුදුසුකම් සහ ඒ විස්තර ගැන. දැන් මේ සඳහන් කරලා තියෙනවා මේ application criteria එක යටතේ ඔයා අවුරුදු 18ට වැඩි ඉන්න ඕනේ, high school certificate එක තියෙන්න ඕනේ, English language එක Duolingo test එක කරලා තියෙන්න ඕනේ, අඩුම ලකුණු 85ක් තියෙන්න ඕනේ, ඔයාටම කියලා laptop එකක් තියෙන්න ඕනේ. ඒ වගේ මෙතන සඳහන් කරලා තියෙනවා හැම විස්තරයක්ම ඔයාලා කියවලා බලන්න. බලලා ඔයාලා මේ ඉල්ලන සුදුසුකම් හදාගෙන තියාගන්න. ඊට පස්සේ ඔයාලට තේම මේ application call කරන time එකට ඔයාලට පුළුවන් apply කරන්න. මේ courses අවුරුදු 2-3 අතර කාලයක් තියෙනවා. බලා ගන්න පුළුවන් මෙතන මේ තියෙන සඳහන් කරලා තියෙන යාලා ලබා දෙන වෘත්තීය පුහුණු පාඨමාලා කීපය තමයි මේ සඳහන් කරලා තියෙන්නේ මෙතන. ඊළඟට අපි යමු දෙවෙනි website එක මොකක්ද කියලා බලන්න. දෙවෙනි school එක නම upintu.polku.fi කියන මේ website එක. මගේ link මම දාලා තියන්නම් description box එකේ. මේ website එකට ආපුවම මේ විදිහට තමයි පෙන්නන්නේ. මේකේ තියෙන්නේ
උසස් අධ්‍යාපනය සඳහා එන්න මාස්ටර් එකක් කරන්න ඩිග්‍රී එකක් කරන්න මේකේ ෆ්‍රී ලබා දෙන්නේ නැහැ. මේකේ ඔයාලට ගෙවීමක් කරන්න වෙනවා ඒ ඉගෙන ගන්න කාලෙට ඒ කෝස් එකට. වගේ හයි එඩියුකේෂන් වලට මේ ගෙවීමක් කරන්න වෙනවා. ඒක ඔයාලා විස්තර බලලා ඇප්ලයි කරන්න. මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ මෙතන show all courses program and educational institute කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් එයාලා ලබා දෙන masters degree මොනවද කියලා බලා ගන්න පුළුවන් මෙතනින්. higher education එකක් විදිහට ඔයාලා කරන්න බලාපොරොත්තු වෙන bachelor එක master එක මෙතනින් බලන්න select කරලා මේ post එක උඩ click කරලා ඒකට අදාළ විස්තර බලා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් මේ පහළට ආපුවම ඔයාලට බලා ගන්න පුළුවන් මේ location එක, language instruction, application procedure එක, fee එක, ඒ වගේ හැම විස්තරයක්ම බලා ගන්න පුළුවන්. මෙතන දාලා තියෙනවා free of charge කියලා මේ කියන. ඔයාලා බලන්න සමහර ඒවාට මේ වගේ ගෙවන්න වෙනවා. ඉතින් මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා ඔය කීප විදිහට instruction මොනවද කියලා බලලා ඒවට apply කරලා බලන්න. ඊළඟට තවත් free education ලබා දෙන ස්කූල් එකක් තමයි මේ වැමියා කියන්නේ. ඔයා මේකේ Google එකේ type කරන්න vamia.fi කියලා type කරලා මේ වෙබ්සයිට් එකට එන්න. ආවට පස්සේ මෙහෙම තමයි පෙන්වන්නේ මේ වෙබ්සයිට් එක. අවුරුද්ද හැමදාම මේකේ courses වලට apply කරන්න බෑ. මෙයාලා ඒ application period එකක් දෙනවා. ඒ කාලය තුල ඔයාලා application දාන්න ඕන. ඉතින් ඔයාලගේ qualification ready කරගෙන තියාගෙන හිටියනම් මෙයාලා application call කරන කාලය වෙනකොට ඔයාලට apply කරන්න පුළුවන් මේවට. මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ මෙතන education and applying කියන tab එක click කරගන්න. ඊට පස්සේ මෙතන ඔයාලගේ courses මොනවද කියලා බලන්න ඕන නම් ඔයාලට මේ programs කියන link එකට යන්න පුළුවන්. ඒකට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා එයාලා පවත්වන වෘත්තීය පුහුණු පාඨමාලා මොනවද කියලා. cook, machinist, welder, hotel and catering service, waiter, මේ වගේ courses තමයි මෙයාලා ලබා දෙන්නේ. ඉතින් මේවට apply කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. ඒ link එක උඩම ආයෙ click කරලා මෙතන how to apply කියන link එකට යන්න. ඊට පස්සේ මේවට apply කරන්න ඕනේ සුදුසුකම් සහ ඔයාලට කොයි කාලෙද මේවට apply කරන්න පුළුවන් කියන එක ගැන මේ page එකෙන් බලා ගන්න පුළුවන්. මේවට අනිවාර්යයෙන්ම කොහොමත් ඔයාලට English knowledge එක තියෙන්න ඕනේ. ඉතින් ඔයාලා English Duolingo තමයි ගොඩක් ඒවට ඉල්ලන්නේ. Duolingo හරි මේ test එක කරලා තියාගන්න. මේ page එකේ පහළට ආපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් හැම විස්තරයක්ම මේවට apply කරන්නේ කොහොමද කියලා. බලලා ඔයාලට apply කරන්න පුළුවන් courses තියෙනවා නම් ඒවට apply කරන්න. ඔයත් vocational training school වලින් ලබා දෙන courses වලට ඔයාලට apply කරන්න පුළුවන්. ඊට අමතරව අද මම පෙන්නනවා ෆින්ලන්ඩ් වල jobs හොයාගන්න පුළුවන් website දෙකක් ගැන. පළවෙනි website එක තමයි barona.fi කියන මේ website එක. Finnish language එකෙන් නම් තියෙන්නේ ඔයාලා English වලට convert කරගන්න මේ දකුණු පැත්තේ ඉහළ කෙළවරේ තියෙනවා language එක තෝරන්න. එතනින් ඔයාලට පුළුවන් language එක මාරු කරගන්න. ඊට පස්සේ මේ පහළට ආවම තියෙනවා find your next job කියලා. ඒ link එක click කරගන්න. ඊට පස්සේ මෙතන පහළින් පෙන්නනවා මේකේ post කරලා තියෙන jobs මොනවද කියලා බලලා apply කරන්න. ඒ වගේම ඊළඟ website එක workinfinland.com කියන මේ website එක. මේ website එකට ආපුවම මේ විදිහට පෙන්නන්නේ. මේ පහළට ආපුවම මේකේ posting කරලා තියෙන jobs පෙන්නනවා. ඒ වගේම මෙතන see open jobs කියලා තියෙන link එක click කරපුවාම බලා ගන්න පුළුවන් ඔයාලට jobs විතර මේ page එකේ. ඉතින් බලලා මේ ඔයාලගේ job sector එකට හරියන ඔයාලගේ experience වලට ගැලපෙන position වලට බලලා apply කරන්න. මතක තියාගන්න ඔයාලා මේ jobs වලට apply කරන්න කලින් හොඳ CV එකක් සහ cover letter එකක් හදාගන්න European style එකට හදලා ඉවරලා මේවට apply කරන්න. ඔයාලට ඒක කරගන්න දැනුමක් නැත්නම් මම service එකක් දෙනවා CV cover letter සහ අවශ්‍ය නම් professional LinkedIn profile එකක් නිවැරදිව create කර ගැනීමට ඉතාම සුළු මුදලකට keywords add කරලා applicant tracking system ATS supported strong CV cover letter create කරනවා Fiverr හරහා. link එක video description එකේ දාලා තියන්න. අවශ්‍ය කෙනෙක් ඒ හරහා order කරන්න. ඉතින් එහෙනම් try කරලා බලන්න මේවට. ඔයා උත්සාහ කරොත් තමයි ඔයාට දෙයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. නිකම්ම මේවට reply එන්නේ නැහැ. මේවා හරියන්නේ නැහැ කියලා බලාගෙන හිටියොත් කොහොමවත් ඔයාට ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයාලා try කරලා බලන්න. මම ඔයාලට විස්තර ලබා දෙනවා කොහොමද මේවට apply කරන්නේ සහ මොනවද website කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේවෙන් apply කරලා බලන්න. හරි එහෙනම් ලබන සතියේත් වටින වීඩියෝ එකක් අරන් එන්න. එතකන් ඔයාලා හැමෝටම ජය වේවා.